යුරෝගේට් ස්කිල් ට්‍රේනින් සෙන්ටර් ආයතනයෙන් ඔයාලාගේ ට්‍රේනින් එක දීලා අතහැරලා දාලා හල්ලා දාන තැනක් නෙවෙයි. අපි තමයි ශ්‍රී ලංකාවට විශේෂයෙන්ම ඊශ්‍රායලයට ප්‍රී ටෙස්ට් කලාව අඳුල්ලා දුන්නේ. කොටම සුබෝදෑසනක් ආයිබෝවන්. ඒ වගේම මම හිතන්නේ මෙතන වැඩිපුර වෙන්නේ ඊශ්‍රායලයන්. ෂලෝම් කියලා අපි සුපුරුදු පරිදි යුරෝගේට් ස්කිල් ට්‍රේනින් සෙන්ටර් එකට පිළිගන්නවා. කොහෙන්ද දාන්නේ? ඊශ්‍රායල්. යුරෝගේට් එකේ වෙන දේවල් ගැන දන්නේ නැහැ නේද? යුරෝගේට් එකේ සර්ටිෆයිඩ් වෙලා තියෙන ආයතන ගැන දන්නවද? කඩයක් වෙන්න බෑනේ. ටියුෂන් කඩයක් වෙන්න බෑ. අපි ඇවිල්ලා TVEC. TVEC කියන්නේ තෘතීක වෘත්තීය අධ්‍යාපන කමිෂන් සභාවෙන් නියාමනය වෙන ආයතනයක් අපි මේ. විදේශ නියුක්තිකාරංශය කියන්නේ මොකක්ද? විදේශ නියුක්තිකාරංශය තමයි අපි රටකට යනවා නම් ඒක through තමයි අපි යන්නේ. රාජ්‍ය ආයතන දෙකකින් අපි සර්ටිෆයිඩ් වෙලා එයාලත් එක්ක එයාලගේ නියාමනයන් සහ අපේ මුසුවත් එක්ක තමයි යුරෝගේට් එක අවුරුදු ගානක ඉඳන් ක්‍රියාත්මක වෙන්නේ. ළමයි ඔයාලා දන්නවද මේ 2025 දැන් අවසාන හරියට මේ තියෙන්නේ? මේකෙන් ට්‍රේනින්ග් ලා කීයක් තියෙනවද කියලා දන්නවද? ඔයාලා වගේ කට්ටිය හැම සමුදම් මගේ මොන ඉස්සරහින් ඉන්නවා. හැම සෙනසුරාදාමත් ඉන්නවා. ඈ ටෙස්ට් එකකට යද්දිත් ඉන්නවා. සාමාන්‍ය කීයක් ට්‍රේනින්ග් එකකට මේ අවුරුද්ද විතර. සමහර රාජ්‍ය ආයතන වල ට්‍රේනින්ග් වෙලා නැහැ. ඒකෙන් භාගයක් තමයි කාලක්වත්. අපේ මේ වෙනකොට 2000කට ආසරට ප්‍රමාණයක් කීයද? 2000. ජීවිත 2000. පවුල් සංස්ථා ගානක් මේ වගේම ඇවිල්ලා හොයාගෙන ඇවිල්ලා ඉස්සර පොඩ ආවේ. මට මතකයි දවස්වල මේ අපි පටන් ගත්ත කාලේ එහෙම සාමාන්‍යයෙන් ආවේ 5යි 10යි. ඒක අපි සාමාන්‍යයෙන් දැන් සතියකට ඒ මාසයක කර ප්‍රමාණයටත් වඩා අපි දැන් කරනවා සතියකට. ඒ ඇයි? අර ඔයා කිව්වා ඔයාගේ යාළුවෝ කියලා වගේ නෝ. යාළුවෝ හොඳ නැත්තම් කීයද මෙහාට එන්න කියලා? තව කොච්චරද ලංකාවේ තියෙනවද? රාජ්‍ය ආයතන තියෙනවා. පුද්ගලික ආයතන තියෙනවා. ඇයි යුරෝගේට් එක වරහමේ? අපි වෙනස් වෙන හේතු ගොඩාක් තියෙනවා. ඒක අපේ සාමාන්‍යයෙන් තියෙනවා අංශ තුනක් සෙට් කරලා. විශේෂයෙන්ම අපි කොල්ල වැඩියෙන් මාස ඊශ්‍රායල්. අපි ඇත්තටම ගල්ෆ් ගේට් කියන දැවැන්ත රික්‍රූටින් ආයතනයේ ට්‍රේනින් ස්කූල් එක තමයි යුරෝගේට් ස්කිල් ට්‍රේනින් සෙන්ටර් කියලා කියන්නේ. මේක දාන්න හේතුව මොකද්ද? පිටරටවල වල ඉල්ලනවාද සාමාන්‍යයෙන් අතුපතු ගන්න කට්ටිය? ඉල්ලනවා තමයි චූට්ටක්. අනිත් හොඳ රටවල වල ඉන්නන්නේ කොයි වගේ කෙනෙක්ද සේවකයෙක්ද? පුහුණුවක් තියෙන. ඒක ස්කිල් කෙනෙක්. නිපුණතාවයක්, හැකියාවක් මොකක් කර ක්ෂේත්‍රයක එයාලා බලාපොරොත්තු වෙන තැන නිපුණයෙක් තමයි තෝරන්නේ. තමයි දන්නවද යුරෝගේට් එකේ තියෙන වෙනස මොකක්ද කියලා? අපි ලංකාවෙන් ගල්ෆ් ගේට් කියන රික්‍රූටින් ෆොරින් රික්‍රූටින් ඒජන්සි එක තමයි ලංකාවෙන් වැඩිම ශ්‍රමිකයන් පිරිසක් වැඩිම රටවල් ගාන ගවන්නේ. ඔය මැද පෙරදිග ගවන ඕන ඒජන්සියක්. හැබැයි යුරෝප් එහෙම එයාලට ඒවට හිතන්නත් බෑ. මොකද්ද වෙනස? හේතුව මොකක්ද කියලා දන්නවද? මම සහ මැනේජින් ඩිරෙක්ටර් හැම වෙලේම පුළුවන් හැම අවස්ථාවකදීම රටට බහිනවා ගිහිල්ලා. බහින වීසා තියෙන්න එපා. අපිට වීසා තියෙනවා. අපි රටට බහැලා එම්ප්ලොයිස්ලා හම්බෙලා ඒජන්සිස් එක ඩිස්කස් කරලා තමයි ඒ තැනට ගිහිල්ලා තමයි වෙල්ඩින් නම් මොන වගේ වෙල්ඩින්ද පරිසරය මොකද්ද කොහොමද වෙන්න තියෙන්නේ පරිණාමය කොහොමද හොටෙල් සෙක්ෂන් එක නම් මොන වගේ රැකියාවද තියෙන්නේ කොහොමද කරන්නේ කන්ස්ට්‍රක්ෂන් නම් ඔය අංශතුනේ තියෙන්නේ ඒවට අදාළ සයිට්ස් වලට ගිහිල්ලා අපි බලනවා ළමයි රටින් රටට ඉන්ටර්ලොක් කරලුවත් වෙනස් යුරෝගේට් කියන්නේ වෙල්ඩින් නම් කන්ස්ට්‍රක්ෂන් හොටෙල් නම් ඒ අදාළ ස්ථාන වලට ගිහිල්ලා අපි ඒ වෙලාව ඔන්ලයින් හෝ එහෙම නැත්නම් රෙකෝඩ් කරලා මම නිරන්තරයෙන්ම යනවා අපේ පළපුරුද්දක් තියෙන අවුරුදු 20 25 වගේ පළපුරුද්දක් තියෙන පැනල් බෝඩ් එකක් තමයි අපි ඔයාලගේ ඉන්ස්ට්‍රක්ටර් බෝඩ් එකක් තමයි විද්‍යාපතිතුමා ඇතුළුව ඔයාලට මේ කමටහන් ටික ගුරුහරු කන්ටි කියලා දෙන්නේ. එතකොට මම ඒකයි අපි අර ආයතන නැස් කියලා කියන්නේ අපි ඒ දේවල් අප්ඩේට් දෙනවා. යුරෝගේට් කියන්නේ අප්ඩේට් සහ අප්ග්‍රේඩ් දෙන එකම ට්‍රේනින් සෙන්ටර් එක ශ්‍රී ලංකාවේ තියෙනවා. ඒකයි ඔයාලා අර යාළුවා කිව්වේ මෙතෙන් යන්න කියලා. අනිත් එක මේ වෙනකොට දහස් ගාණක් අපි ට්‍රේන් කරලා තියෙනවා. අපිම අපිට ආවේනික දෙයක් තමයි කන්ස්ට්‍රක්ෂන් ට්‍රේනින් එක අවසන් වුණාන් පස්සේ ප්‍රී ටෙස්ට්. ළමයි මොකද ප්‍රී ටෙස්ට් කියන්නේ? ඔයාලා දැන් මේ දවස් 5ක් ඉගෙන ගන්නවා. අපේ ගුරු බඩුල්ල ඉන්ස්ට්‍රක්ටර්ස් වලට ඔක්කොම කියලා දෙනවා. උගන්වනවා. තියරි ප්‍රැක්ටිකල් දෙකම. ඊට පස්සේ
ඔයාලා මොකද කරන්න ඕනේ? ඊශ්‍රායල් ඉන්දියා කෙනෙක් ඉස්සරහා ඩ්‍රෝවින් එකක් හරි එයා කියන දේ හරි ඔයාලා කරන්න ඕනේ මේ සීමිත කාලය ඇතුළත. දැන් අපි උගන්නලා යවුවා. හරි? අපි දවස් 5 වල සල්ලි ටිකක් ගත්තා. අපි ගන්නවා ටටා බායි කිව්වා ගෙවල් වලට යවුවා. ඊට පස්සේ වෙන්නේ මොකක්ද දන්නවද? කොහරි ටෙස්ට් එකකට රාජ්‍යයේ හරි පුදුලයාගේ ටෙස්ට් එකට යයි. අනේ අපේ මුතුන් මිත්තෝ නත්තපනතරත් අමුතිත්ත කුණු හරවෙන් අපි බැලුම් ගහ ගන්නවා. මුම් ගන්න පුළුවන් වෙන අපිට ඇවිල්ලා තියෙන්නේ. ඈ මුම් ටෙස්ට් එක පේස් කරලා කියලා දුන්නේ නැහැ නේ අපිට. අපේ වගකීමක් යුතුයමක් හැටියට අපේ ශ්‍රී ලංකාවේ එකම ආයතනය සහ ප්‍රී ටෙස්ට් කලාව හඳුන්වලා දුන්නේ තුරුවක ස්කිල් ට්‍රේනින් සෙන්ටර් එක. කරන්නේ මොකද්ද? අපි ගියම ඕලෙල් විභාග ලියන්න යනවා කියලා. දැන් අපි ඉගෙනගෙන නැද්ද? ඕලෙල් එකට ඉගෙනගෙන තියෙනවා. බයින් නේද විභාගයට යන්නේ. හැබැයි මෙහෙම එකක් වුණා නම් මම මේ උදාහරණයක් කියන්නේ. ගණන් පේපර් එක පිළිතුරු පත්‍රයත් එක්ක මතක ලැබුණා නම් කොහොමද තියෙන්නේ? ඔක්කොම ඒ නේද අපි නිකන් ඩී ඒ කාලේ තිබ්බේ. මං කියවක තේරුණාද? විභාගයට යන්න ඉස්සෙල්ලා ප්‍රශ්න පත්‍රයේ උත්තර පත්‍රයේ දෙක තිබුණොත් එහෙම විභාග ලියන්න කවුද මේ මම රජා වගේ යන්නේ නැත්තේ? ඉලින්ම මම රජානේ. ඈ ඒක කරලානේ තියෙන කනේ. අන්න ඒ වගේ යුරෝගේට් ස්කිල් ට්‍රේනින් සෙන්ටර් ආයතනයේ ඔයාලාගේ ට්‍රේනින් එක දීලා අතෑරලා දාලා හල්ලා දාන තැනක් නෙවෙයි. අපි තමයි ශ්‍රී ලංකාවට විශේෂම ඊශ්‍රායලයට ප්‍රී ටෙස්ට් කලාව අඳුල්ලා දුන්නේ. ඔයාලා දවස් 5 ඉවරුනොත් එම සඳුදා සිට සිකුරාදා ඊළඟ කියන්නේ ඒ සතියේම සෙනසුරාදා ආයතනයේදී නොමිලේ ඇසෙස්මන්ට් එකක් වලට තියෙනවා. ඔයාලා කරපු ඉගෙනගත්ත දේවල් ඔයා කොතනද ඉන්නේ කියන එක තමයි හඳුනා දෙන්නේ. පැහැදිලි කිව්ව එක? එහෙනම් ඔක්කොටම අපිට හම්බෙනවා ප්‍රී ටෙස්ට් එකට කලින් දවසේ ජයන් ජය වේවා. ඔයාලගේ හිතේ තියෙන බලාපොරොත්තු එලෙසින්ම ඉෂ්ට වෙලා ඔයාලගේ ඊශ්‍රායල් රැකියා සීනය යථාර්ථයක් කියලා යුරෝගේට් වෙනුවෙන් පදනවා. Thank you very much.